දූපත්වල මානව පැවැත්ම පිළිබඳ සාක්ෂි ලෙස හමුවන පිඟන්මැටි ක්‍රිස්තු පූර්ව 250 දක්වා විහිදෙනවා. අරවා සෙබොනි කලිනගෝ ජනයා මෙම දූපත් විවිධ කාලවලදී ජනාවාස කර තිබෙනවා. යුරෝපීයන් පැමිණෙන විට වර්ජින් දූපත් පුරා ටයිනෝ භාෂාව කතා කර තිබෙනවා. දූපත් නැරඹූ පළමු ලේඛනගත යුරෝපීයයා ලෙස සඳහන් වන්නේ ක්‍රිස්ටෝෆර් කොලම්බස්ය. 1493ත් 1496ත් අතර ඔහුගේ මුහුදු චාරිකාවේදී මග වැරදීම නිසා ඉවතට ගිය කොලම්බස්ට 1493 නොවැම්බර් 14 වෙනිදා ශාන්ත ක්‍රොයික්ස් දූපත හමුවනවා. කොලම්බස් විසින් මෙම දූපත්වලට මුල් ස්පාඤ්ඤ නම් ලබා දී තිබෙනවා. යුරෝපීය යටත්විජිතවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම දූපත්වල ස්වදේශික ජනයාට විශාල හානියක් සිදුවිය. ස්පාඤ්ඤ හමුදා නිතරම වර්ජින් දූපත්වලට පහර දුන් අතර මහා ඇන්ටිලිස් දූපත්වල පතල්වල වැඩි කිරීම සඳහා එම දූපත්වල ආදිවාසීන් වහල්භාවයට පත් කරන ලදී. අල්ලා නුගත් ජනගහනයෙන් වැඩි කොටසක් අවසානයේදී පහළ කැරිබියානු දූපත්වලට පලා යන ලදී. 1550 දී පමණ ස්පාඤ්ඤේ පස්වන චාල්ස් අධිරාජ්‍යයා විසින් ආදිවාසී ස්වදේශික ගෝත්‍ර අධිරාජ්‍යයේ සතුරන් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වූ ආදිවාසී ජනගහනයෙන් වැඩි දෙනෙක් දූපත්වලින් පලා ගියහු වහල්භාවයට පත් වූහ. නැතහොත් සමහර පිරිස් මරා දමන ලදී. 1625 දී ශාන්ත ක්‍රොයි දූපතේ ඉංග්‍රීසි හා ලන්දේසින් පදිංචි වූ අතර පසුව ප්‍රංශ ජාතිකයන්ද පදිංචි විය. එම ජාතිකයන් වෙන වෙනම ජනාවාසවල ජීවත් විය. 1635 දී ප්‍රංශ සමාගමක් වූ ඇමරිකානු දූපත් සමාගම එවකට කැරිබියන් දූපත්වල තිබූ එකම ප්‍රංශ ජනාවාසය වූ ශාන්ත ක්‍රිස්ටෝෆර් දූපතේ ප්‍රංශ කොටසේ පරිපාලනය කිරීමට සහ වෙනත් දූපත් යටත්විත කිරීම සඳහා පිහිටවනු ලබනවා. ඔඑන්සී ප්‍රථම වරට 1639 දී ඇමරිකානු දූපත් සමාගම විසින් ශාන්ත ක්‍රිස්ටෝෆර්හි ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදී. ඉක්මනින්ම 13 වෙනි ලුයි රජු විසින් මුළු ප්‍රංශ කැරිබියානු දූපත් සතහම ඔහු අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු ප්‍රංශ පාලනය අනෙකුත් කැරිබියානු දූපත් සඳහා ව්‍යාප්ත කරන ලදී. ඔඑන්සී යනු ප්‍රංශ වංශාධිපතියෙකු සහ මෝල්ටා නයිට්වරුන්ගේ මහා කුරුසධාරී බෙල්වරයෙකු විය. සිය යටත්විජිතය පුළුල් කිරීමේ ක්‍රියාවලියේදී 1645 දී ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා මරා දැමීමත් ඉන්පසුව පත් වූ නව ලන්දේසි ආණ්ඩුකාරවරයා ඉංග්‍රීසීන් විසින් මරා දැමීමත් යන සිද්ධීන් හේතු කොටගෙන එම දූපතේ ලන්දේසි හා ඉංග්‍රීසි පදිංචිකරුවන් අතර ගැටුම් ඇති විය. මෙම ගැටුම් වලින් පසුව ලන්දේසින් ශාන්ත එස්ටේෂියස් දූපතට සහ ශාන්ත මාටින් දූපත්වල පලා යන ලදී. ප්‍රංශ ජනතාව ලන්දේසින්ගේ පැත්තගෙන සිටි බැවින් ඔවුන් ගුවාදලුප්පෙද යන ලදී. පසුව ශාන්ත ක්‍රොයි දූපත ඉංග්‍රීසින්ගේ පාලනයට නතු විය. ප්‍රංශ ඇමරිකානු දූපත් සමාගම 1648 දී ශාන්ත බර්තලොමෙහි පළමු යුරෝපීය ජනාවාසය ස්ථාපිත කරන ලදී. ඔඑන්සී අග්‍රාණ්ඩුකාරවරයා ශාන්ත මාටින්හිදී කුඩා ප්‍රංශ ජනාවාසය ශක්තිමත් කරන ලද අතර එහිදී ඔහු කොන්කෝඩියා ගිවිසුම අත්සන් කරන ලද අතර වර්තමානයේද ක්‍රියාත්මක වන ශාන්ත මාටින් දූපතේ ප්‍රංශය හා නෙදර්ලන්තය අතර දේශ සීමාව තීරණය වී ඇත්තේ එම ගිවිසුම අනුවය. 1649 වන විට ප්‍රංශ ඇමරිකානු දූපත් සමාගම සතුව මෙම දූපත් පැවතිණි. ශාන්ත ක්‍රිස්ටෝෆර්, ඩොමිනිකා,
ග්වාදලෝ, මාර්ටිනික්, ශාන්ත ලුසියා, ශාන්ත මාර්ටින්, ශාන්ත බර්ටන්, ග්‍රනේඩා යන දූපත් පැවතිනි. 1650දී පුවටෝරිකෝවේ සිටි ස්පාඤ්ඤ හමුදා ශාන්ත ක්‍රොයි දූපතට පහර දී ඉංග්‍රීසීන් පළවා හරින ලදී. ඉන්පසුව නැවතත් ලන්දේසීන් දූපතේ පදිංචි වීමට උත්සාහ කළද ඔවුන්ටද ස්පාඤ්ඤ හමුදා විසින් පහර දෙන ලදී. ඉංග්‍රීසීන් ශාන්ත ක්‍රොයි දූපතෙන් නෙරපා හැරී ඇති බව දැනගත් ප්‍රංශ අග්‍රාණ්ඩුකාර පොයන්සි ස්පාඤ්ඤ හමුදා පරාජයට පත් කරමින් 1650දී 300 දෙනෙකුගෙන් යුත් ප්‍රංශ ජනපදයක් ස්ථාපිත කරන ලදී. 1640 ගණන්වල අගභාගය වන විට ප්‍රංශ අග්‍රාමාත්‍ය මැසරින් යටතේ යටත් විවිධ කටයුතු කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ අතර ප්‍රංශ ඇමරිකානු දූපත් සමාගම දුර්වල වෙමින් පැවතිනි. තම තනතුර තවදුරටත් තබා ගැනීමට පොයන්සි 1649දී මෝල්ටා නයිට් හොස්පිටල් නිකායට ප්‍රංශය සතු කැරබියානු දූපත් මිලදී ගැනීමට යෝජනා කරන ලදී. 1651දී ප්‍රංශ ඇමරිකානු දූපත් සමාගම විසිරුවා හරින ලද අතර එම දූපත් පාලනය කිරීමේ අයිතිය විවිධ පාර්ශවයන් වෙත විකුණා දමන ලදී. ඩුපැකට් පවුල ලීව 60,000කට මාර්ටිනික්, ග්‍රනේඩා සහ ශාන්ත ලුසියා යන දූපත් මිලදී ගත් අතර සේඩේ හෝල් විසින් ග්වාදෙලූප්, මාරි ගැලැන්ඩි, ලාඩිස්රේට් සහ සාන්තසන දූපත් මිලදී ගන්නා ලදී. ඇමරිකාවේ හොස්පිටල ජනපදකරණයේ ප්‍රධාන නියමුවා වූයේ පොයන්සිය. ඔහු හොස්පිටලර් ග්‍රෑන්ඩ් මාස්ටර් ලස්කරස්ගේ අනුමැතිය ඇතුව ශාන්ත ක්‍රිස්ටෝෆර්, ශාන්ත ක්‍රොයි, ශාන්ත බර්ටන් සහ ශාන්ත මාර්ටින් යන දූපත් මිලදී ගන්නා ලදී. වසර දෙකකට පසුව ප්‍රංශය සමග ඇති කරගත් ගිවිසුමකින් මෝල්ටා නයිට්වරුන්ගේ හොස්පිටල් නිකායේ හිමිකාර අයිතිවාසිකම තහවුරු කරන ලද අතර ප්‍රංශ රාජ සභාවේ මෝල්ටා නයිට්වරුන්ගේ තානාපති ජැක් ද සවුරේ ගිවිසුමට අත්සන් කරන ලදී. ඒ අනුව දූපත්වල ස්වෛරයා ප්‍රංශයේ රජු විය. නයිට්වරුන්ට එම දූපත්වල සම්පූර්ණ ලෞකික සහ ආධ්‍යාත්මික සහ අධිකරණ බලය හිමි විය. මෙම මෝල්ටා නයිට්වරුන්ගේ පාලනයට ඇති එකම සීමාව වූයේ දූපත් පාලනය කිරීම සඳහා ඔවුන්ට ප්‍රංශ නයිට්වරු පමණක් යැවිය හැකි අතර ප්‍රංශයේ සෑම නව රජයෙකුම බලයට පත් වූ පසු ඔවුන්ට වටිනා රටවටුන්නක් ලබා දිය යුතු වීමයි. ප්‍රංශයෙන් මෙම දූපත් පාලනය කිරීම සඳහා අයිතිය මිලට ගත් පසු තවදුරටත් අග්‍රාණ්ඩුකාරයේ ධූරය පොයන්සි සතු විය. ඒ අනුව 1651දී ශාන්ත ක්‍රොයි දිවයින හොස්පිටල් නයිට්වරුන්ගේ පාලනයට නතු විය.